අයිබෝවන් ඔන්න මම අද ඇවිත් ඉන්නවා දේශපාලන ශාස්ත්‍රයේ උඩු යටි කරපු තැනකට. මොකද මේ දිනවල කතා කරනවා ආණ්ඩුවට විරුද්ධව වැඩිම චෝදනා ප්‍රමාණයක් එල්ල කරන. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන වැඩියෙන්ම කතා කරන, වැඩියෙන්ම චෝදනා කරන තැනකට ජාතික නිදහස් පෙරමුණට. අපි බලමු ජාතික නිදහස් පෙරමුණේ මොන වගේ චෝදනා ටිකක්ද රජයට එල්ල කරන්නේ, ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මොන වගේද විය යුතුද කියන එක අපි අද කතා කරමු. අපි යන් ජාතික නිදහස් පෙරමුණ ඇතුළට අපි බලමු කවුද ඉන්නේ කියලා. ඔව් මට කතා කරන්න ඕනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන. ඔබතුමාලාගේ පක්ෂයෙන් විශාල වශයෙන් ආණ්ඩුවට චෝදනා කරනවා. ඒ පිළිබඳව වගකිය යුතු කෙනෙක්ව සම්බන්ධ මම හිතන්නේ ඔබතුමා වෙන්න ඕනේ. අයිබෝවන් අපි කතා කරමු. වාඩි වෙලා අපි කතා කරමු ඔබතුමාගේ අදහස් මොන වගේද තියෙන්නේ කියලා. ජාතික නිදහස් පෙරමුණ, ගුරු සංගම, ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රාදේශ සභාවත් නියෝජනය කරන ඔබතුමා මේ දිනවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන විශාල වශයෙන් හඬ නගනවා. එතකොට ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ දැන් තමයි අපි දැනගත්තේ මේ ජාතික නිදහස් පෙරමුණ, ඒ වගේම මේ ගුරු සංගම. ඒතර අපි හිටියේ මේක දෙකක් කියලා. ඇත්තටම මේක එකක්. එහෙම උනේ කොහොමද? අපි කතා කරමු. ඔව් ඇත්තටම ජාතික ගුරු ව්‍යාපාරය කියලා කියන්නේ ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ගුරු වෘත්තීය සමිතිය. එතකොට අපි ගුරු ව්‍යාපාරයේ විදිහට ඇත්තටම සාමාන්‍ය මේක හුදෙක් වෘත්තීය සමිතියකට එහා ගිහිල්ලා රටේ අධ්‍යාපන සම්බන්ධ විධිමත් මැදිහත් වීමක් කරන සියලු සමස්ත චිත්‍රය පිළිබඳව දැකලා කටයුතු කරන ගුරු ව්‍යාපාරයක් විදිහට අපි නියෝජනය වෙන්නේ. එතකොට මම කැමැති දැනගන්න විශාල වශයෙන් ආණ්ඩුවට ඔබතුමාලගේ පක්ෂ, ඔබතුමාගේ ගුරු සංගමයේ චෝදනා නගනවා මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන. ඇයි එහෙම චෝදනා නගන්නේ? ඔය ඇත්තටම මේ ජයන්ත මේ බොහොම හොඳ ප්‍රශ්නයක්. ඕක සමහරවිට රටේ ජනතාවටත් ඔය විදිහටම දැනෙනවා ඇති. නිරන්තරයෙන් අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඇයි චෝදනා කරන්නේ කියලා. එතකොට අපි ඉතා පැහැදිලිව පිළිගන්නවා ඕනම ශාස්ත්‍රයක ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. ඒ වගේ තමයි ඉතින් අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. මේ පවතින ක්‍රමයේ තියෙන අඩලු හුඩුකම් මැඩලලා මේක සංවර්ධනය කිරීම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් මේ වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතුමිය එහෙම නැත්නම් අගමැතිතුමිය මේ ඉදිරිපත් කරන්න යන ප්‍රතිසංස්කරණ ඇත්තටම මේ වගේ මේ අපි ඉතා පැහැදිලිව දකිනවා මේ බොහොම බැරෑරුම් යටි අරමුණක් සහිතව තමයි එතුමිය මේ මතු පිටින් පේන චිත්‍රය නෙමෙයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් වෙනත් වූ මහා වෙනසක් කරන්න එතුමිය උත්සාහයක් කරනවා. මොකද එතුමිය ඉදිරිපත් කරන වැඩසටහනේ තේමාව ඇතුළෙම තියෙනවා අධ්‍යාපනයේ වෙනසක් මගින් ශ්‍රී ලංකාවේ පූර්ණ පරිවර්තනයක් කියලා. මේ මෙතන තියෙන බැලෑරුම් බව එතන. ඒකට සාපේක්ෂව තමයි අපි මේ චෝදනා ප්‍රමාණය එල්ල කරන්නේ. එහෙම නැතු මේක මේ හුදු ආණ්ඩු විරෝධයක් හෝ එහෙම දෙයකින් එහා ගියපු සාධනීය පැහැදිලි කිරීමක් අපි ඇතුළේ තියෙන්නේ. එතකොට දැන් මෙහෙමයි. දැන් ආණ්ඩුව විශාල වශයෙන් ආණ්ඩුවට වැඩිතරම බහුතර බලයක් දීලා තියෙනවා. මේ වගේ වෙනස්කම් කරන්න ඕනි. අවුරුදු 77 වෙනි අවුරුද්ද මත 76ක් තිස්සේ මේ වගේ යල් පැනපු නීති තියෙන්නේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ජනතාවත් කැමති වෙලා තියෙනවා නම් ජාතික නිදහස් පෙරමුණ විදියට නැත්නම් ඔබතුමාලාගේ ගුරු සංගම් විදියට මේක අපිට තේරෙනවා රජය වටන්න කරන වැඩක්, ඒ වගේම මේක දේශපාලන කුහකගමකින් කරන වැඩක්. මොකද මේවට එකඟ වෙලා තමයි ජනතාව මේ ඡන්දෙ දුන්නේ මේවා ප්‍රතිසංස්කර කරගන්න, මේවා වෙනස් කරන්න ඕනේ කියලා. ඉතින් ඇයි ඔබතුමාලා දැන් මේ වෙනසට ඉඩ දෙන්නේ නැත්තේ? ඔව් ඇත්තටම ඔබතුමාගේ අහව ප්‍රශ්න විදිහට එක පැත්තකින් ගත්තාම මේ රටේ ජනතාව මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව මාලිමා ආණ්ඩුවට බලය ලබා දීලා තියෙනවා. අර කිව්වා වගේ ජනාධිපතිවරණයේ දීපු බලයට ඉක්මවා ගියපු පාර්ලිමේන්තු බලයක්, පාර්ලිමේන්තු මණ්ඩල 159ක බලයක් ඔවුන්ට ලබා දෙන්න. ඒ කියන්නේ ඔවුන්ට ඒ අයිතිය තියෙනවා රටේ විවිධ ශේෂ්ඨ සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ කරන්න. එකක් තමයි මේ රටේ ජනතාව ඔවුන්ට බලය ලබා දෙද්දී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තරම් ලොකු බරක් තිබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒක කාරණයක්. දෙවැනි කාරණේ තමයි ඒකේ ප්‍රශ්නයක් නෑ. අපි හිතමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටට අවශ්‍යයි. අපිත් පිළිගන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටට අවශ්‍යයි කියලා.
ඒතොර මේ ගේන ප්‍රතිසංස්කරණය ඇතුලේ අපි නැවතත් පැහැදිලි කරන්න ඕන කාරණේ තමයි ඉතා පැහැදිලිවම මේකට මැදිහත් වෙන කෙනා සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා. මොකද අපි දන්නවා එතුමියගේ පෙර හැසිරීම, පෙර ක්‍රියාකාරීත්වයන් එතුමිය ඉතා පැහැදිලිව රාජ්‍ය නොවන සංවිධානات එක්ක දිගින් දිගට මේ රටේ භෞමික අඛණ්ඩතාවය බිඳහෙලන්න කටයුතු කරන්න මේ යෝජනා කරපු ඒ රාජ්‍ය නොවන සංවිධාන, ඒ වගේම දෙමළ ඩයස්පෝරා, ඒ වගේ කණ්ඩායම් එක දිගින් දිගටම ගනුදෙනු කරපු තැනක්තියක් තමයි අද මේ ආණ්ඩුවේ වර්තමාන අගමැතිතුමිය, එහෙම නැත්නම් මේ අධ්‍යාපන සම්බන්ධයෙන් වක්කීම් දරන අධ්‍යාපන ඇමතුමිය හරණි අමරසූරිය මැතිණිය. ඒතොර එකක් තමයි පුජ්‍යල සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒතොර ඒ ඔස්සේ අපි එතනින් එහාට හොයාගෙන ගියහම මේ රටට පෙන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන මේ රටේ තියෙන අවශ්‍යතාවයට සාපේක්ෂව මේගොල්ලෝ රටට පෙන්වන මුහුණුවරට වඩා ඊටාම මේ දැවැන්ත, ඊටාම අවදානාත්මක, හරි විශාල අවදානමක් රටට ඇති කරන, ඒ වගේම රටේ අනාගත පරපුරේ ගමන් මඟ මුළුමනින් වෙනස් කරන කටයුත්තක් තමයි මේ කරන්න යන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණුවාවෙන්. ඉතින් ඒක නිසා තමයි අපි මේ තරම් දැඩි විරෝධයක් මේකට එල්ල කරන්න හේතුව. ඕක තමයි කාරණේ. ඔය එතකොට ඔබතුමා අපි දැක්කා පහුගිය දිනවල චෝදනාවක් කරා මේ සමරිසි ලිංගික අධ්‍යාපනයක් ගැන කතා කරා. එතකොට මේවා ජනතාවට මුලා කරන්න කියන කතාවද? ඔබතුමාට එහෙම සාක්ෂි තියෙනවද? මොන වගේ දෙයක්ද ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන්? මේවා මොකද ලොකු විශාල චෝදනා. ඔව්. ඇත්තටම ඉතින් මේ අපේ රටේ අධ්‍යාපන ඇමතුමිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරද්දී එතුමිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන්න මූලික වෙච්ච හේතු සාධක ටිකක් ඉදිරිපත් කරනවා. කොහොම සරලව ගත්තොත් එතුමිය එකක් කියන කාරණයක් තමයි මේ රටේ දරුවන්ට මේ ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැහැ. ඒක හින්දා මොකද ඒකට විතක එතුමිය සහ එතුමගේ ගෝල බාලයෝ යෝජනා කරනවා, ප්‍රකාශ කරමින් ඉන්නවා මේ අපේ රටේ තියෙන මේ බෞද්ධ ආගම, මේ සભ્યත්වය, එහෙම නැත්නම් මේ සංඝ සමාජය මේ රටේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒක හින්දා මේ රටේ දරුවන්ට ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන කියන එක තේමාවක් මෙතුමියගේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ. දෙවෙනි එක තමයි එතුමිය මේ යෝජනා කරනවා සමරිසි සම්බන්ධතා ළමින් අතර ප්‍රචලිත කරන්න ඕනේ කියලා. මොකද එතුමියම කියනවා වෙලාවක අපේ රටේ ව්‍යවස්ථාව අනුවත් මේ සමරිසි සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම නීතිමය වශයෙන් තහනම් කාර්යයක්. හැබැයි එතුමිය කියනවා ඒක මේ එංගලන්ත නීතිය මේ තියෙන්නේ. හරි, එංගලන්ත නීතිය තියෙන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. ඒ අවශ්‍ය දේවල් වෙනස් කරන්න අපි සූදානම් කියලා. දෙකයි. තුන්වෙනි කාරණේ තමයි එතුමිය තවත් ප්‍රබලව ගැටෙන කාරණයක් තමයි මේ තරඟකාරී විභාග ක්‍රම ඉවත් කරන්න ඕනේ කියන. මේ තරඟකාරී විභාග ක්‍රමෙන් දැඩි පීඩනයකට දරුවෝ ලක් වෙලා ඉන්නවා. ඒ විභාග ක්‍රමය අයින් කරන්න ඕන කියන එක. හතරවෙනි කාරණේ තමයි මේ බෑග් එකේ බර අඩු කරන්න ඕන. පාසල් බෑග් එකේ බර අඩු කරන්න ඕනේ. ඒකින්ද මේ පෙළ පොත් භාවිතයෙන් ඉවත් කරන්න ඕන කියන කාරණා. මෙන්න මේ කියන බොහොම සරල කාරණා කීපයක්. සරල කියලා කියන්නේ මතු පිටින් පේන විදිහට මෙවැනි කාරණා කීපයක් මූලික කරගෙන තමයි මෙතුමිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ තමයි ඇයි මේ මොකද්ද මේ ලිංගික අධ්‍යාපනය ගැන හැම වෙලෙම කතා කරන්නේ? ඉතුමිය ඒක ඉතා ප්‍රසිද්ධිය කියනවා. ඒක ඉතා ප්‍රසිද්ධිය කියනවා සහ මේකට පාදක වෙච්ච කාරණා හොයලා බැලුවහම ජයන්ත ඉතා පැහැදිලි මෙන්න මෙහෙම United Nations Population Fund Agency කියලා ලෝකයේ තියෙන සංවිධානයක් විසින් තමයි මේ අපේ රටේ මෙන්න මේ කියන මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුදල් වියදම් කරන්නේ. ඒතොර ඒක ඇතුලේ UNICEF සංවිධානය අපි කවුරුත් දන්න, ඊට පස්සේ UNDP සංවිධානය, UNSP සංවිධානය, United Nation Women කියලා සංවිධානය, මේවා එකතු වෙච්ච මේ ඒකාබද්ධ සංවිධානයකින් තමයි මේ මුදල් වෙන් කිරීම කරන්නේ. එතකොට ඒකේ තේමා විදිහට මේ අපේ රටේ දරුවන්ට පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන කියන කාරණේ තමයි කියලා තියෙන්නේ. එතකොට ඒක මේ දැන් අතර මේ මෑත දවස්වල සාකච්ඡා වුණානේ මේ ඉංග්‍රීසි මොඩියුල් එකක තිබිලා අර වෙබ්සයිට් එක සබදියක් සමලිංගික සම්බන්ධතා ප්‍රවර්ධනය කරන එකක් කියලා. ඒක මේ ඊටාම සුළු කාරණයක් ඈ. දැන් මේගොල්ලන්ගේ මේ වැඩේ ඇතුලේ මේක 2030 දක්වා ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ ඒගොල්ලෝ කියන්නේම මේ සංකල්ප 8ක් යටතේ වයස් සීමා 4කින් අවුරුදු 5 ඉඳලා 8 දක්වා එක වයස් සීමාවක්. ඒ කියන්නේ මේ සාමාන්‍ය 1 වසර ඉඳලා 3 වසර දක්වා. ඒ වගේම වයස අවුරුදු 9 ඉඳලා 12 දක්වා. එන අවුරුදු 12 ඉඳලා 15 දක්වා, 15 ඉඳලා 18 දක්වා. ඒ කියන්නේ සාමාන්‍ය 1 ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වාම දරුවන්ට විවිධ අධීර යටතේ මේ ලිංගික අධ්‍යාපනය ලබා දෙන්න ඕන කියන පදනමෙන් තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒක ඇතුලේ ඉදිරිපත් කළ දේ සංකල්ප තමයි එකක් ලිංගික දිශානතිය. ඔය සෙක්ෂුවලිටි කියලා කියන්නේ ඒක.
ඊළඟට ප්‍රේමවන්ත සම්බන්ධතා. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ප්‍රතිමාන. ඊළඟට ලිංගිකත්වය, ලිංගික භාවය, ලිංගික හැසිරීම සහ ලිංග ප්‍රතිචාර. මේ හැම තැනකම ලිංගික මේ වචනම භාවිතා වෙන්නේ. ඒතකොට මේක දැන් අපෙන් කොහොම ප්‍රශ්න කරද්දී ඔබතුමාලා ඉතින් මේකේ මේ ඇත්තටම ගැඹුරට හොයලා බැලුවාම ඒකම තමයි මේකේ තේමාව වෙලා තියෙන්නේ. මේ කියන මේ ලිංගික දිශානතිය අපේ රට තුල ප්‍රවර්ධනය කිරීම කියන කාරණේ. ඉතින් මේකට මේ මූලික වෙලා තියෙන රටේ එකක් යුනිසෙෆ් කියන ජාත්‍යන්තර සංවිධානය, ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශය මේ ටික මූලිකත්වයෙන් තමයි මේ වැඩසටහන මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ කාරණේ නිසා තමයි අපි මේ විදිහට දැඩිව මේක විවේචනය කරන්නේ. මේකට සමහර විවේචනාත්මක අදහස් පළ කරන්නේ. ඒකට හේතුව මේකේ ගැඹුර අපි දකින නිසා. ඇත්තටම මේක මතු පිටින් බලන කෙනෙකුට සමහරවිට දෙමව්පියන්ට වෙන්න පුළුවන්, සාමාන්‍ය සමාජ කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් රටේ පවතින අධ්‍යාපන නිසා සමහරවිට දරුවෝ දෙමව්පියෝ මේගොල්ලෝ පීඩාවටපත් වෙලා තියෙනවා. ඒක නිසා අධ්‍යාපන සංස්කරණයක් අවශ්‍යයි. ඉතින් මේ අවශ්‍ය අධ්‍යාපන සංස්කරණය තමයි මේ ගේන්න යන්නේ කියන අරමුණෙන් තමයි ඒගොල්ලෝ මේක දිහා බොහොම ප්‍රගතිශීලීව බලන්නේ. ඔව් අපිට තියෙන ප්‍රශ්නේ මේ තරම් විශාල ප්‍රශ්නයක් නෑ. මේක අපි දැකලා තියෙනවා ජාතික නිදහස් කරන විදිහට ගුරු සංගම් විදිහට මේ දිනවල ප්‍රයුක්ත වෙලා පළ වෙනවා ඔය අදහස්. එතකොට හිතන්නේ නැද්ද මේවා මීඩියා වලට දෙන්න කලින් බලධාරීන් හම්බ වෙලා සාකච්ඡා කරලා මේක निराකරණය කරගන්න කියලා හිතන්නේ නැද්ද? ඇත්තටම ඉතාම වටින ප්‍රශ්නයක් ඇහුවේ. ඔව් දැන් ඔයා ඇත්තටම මේ කියන විදිහටම මේක ඉස්සල්ලාම ඇවිල්ලා මාධ්‍යයේ මේ ප්‍රකාශ කරලා ඉවරලා අපි ලකුණු දාගන්න එක නෙවෙයි වෙන්න ඕන. ඒක වෙන්න ඕන මේ අදාළ බලධාරීන් එක්ක සාකච්ඡා වලට ගිහිල්ලා අපේ අදහස් ඒගොල්ලන්ට කියලා මේ අවශ්‍ය වෙනස්කම් සිදු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි තනියම වෘත්තීය සමිතියක් විතර නෙවෙයි වෘත්තීය සමිතිය 16ක එකතු ගුරු විදුහල්පති එකමුතු විදිහට අපි දිගින් දිගටම අපේ රටේ අධ්‍යාපන ඇමතුමියකින් අවස්ථාවක් ඉල්ලුවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලබා දෙන්න කියලා. හැබැයි අපි ලියුම් 3ක් යවලා එතුමියගේ ඉල්ලීම් කරලා තියෙනවා අවස්ථා 3කදී ඒක් අවස්ථාවකවත් එතුමියකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. හැබැයි ඔබ දකින්න ඇති මාධ්‍යයේ සමහරක් වෙලාවට අදාළ යාළගේ පාක්ෂි ලංකා ගුරු සේවා සංගමේ අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කණ්ඩායමත් එක්ක පහුගිය කාලේ තාම ළඟින් කටයුතු කරපු සමහර ගුරු සංගම් වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ට මේ අවස්ථාව ලැබෙනවා. ගිහිල්ලා අධ්‍යාපන ඇමතුමියත් එක්ක සාකච්ඡා කරා. එතුමිය මෙහෙම ප්‍රකාශයක් කරා කියලා අපි ඇවිල්ලා දකිනවා මාධ්‍ය ප්‍රකාශ කරනවා. හැබැයි ඒ අරුණහම මේ අපි කියන අපි ඇතුළත් ඒ ගුරු විදුහල්පති එකමුතුවේ වෘත්තීය සමිතිය වල කිසි දිනක එතුමිය සාකච්ඡාවක් ලබා දුන්නේ නැහැ. ඉතින් ඒක නිසාම අපි පහුගිය දිනක තීරණය කරනවා එතුමියගේ මහජන දිනේ දවසේ සඳුදා දිනේ අපි ගුරු සංගම් නියෝජිතයෝ ගිහිල්ලා එතුමිය මුණ ගැහිලා මොකද මහජන දිනේ දවසේ එතුමිය අමාත්‍යාංශේ නැඳෙනවානේ මුණ ගැහිලා සාකච්ඡා කරමු. එදා දවසේ වෙච්ච කාර්යය තමයි අපි එතනට යනකොට ඒ ගැන ආරංචිය ලැබිලම අමාත්‍යාංශේ දොර අගුළු ඉබිද යතුරු දාලා වහලා තිබා. එතකොට මේ ඇතුල් වීම නතර කරලා ආරක්ෂක දොර ඒ කාර්යය නතර කරා. ඒ විතරක් නෙවෙයි එදා දවසේ මහජන දිනයත් නතර කරා. එතකොට එතුමිය දැන් අපිට තියෙන ප්‍රශ්න මේක තමයි. දැන් අපි එක විදිහක එතුමියත් එක්ක සාකච්ඡා කරන්න යන උත්සාහ කරනවා. එතුමිය උත්සාහ කරලා ඒ සාකච්ඡාව වලකින්න. එතකොටම අපිට ප්‍රශ්නයක් මතුවෙනවා. රටට මේ ප්‍රශ්නේ එන්න ඕන. ඇයි එතුමිය එහෙම කටයුතු කරන්නේ? ඇයි දැන් මේ කියන අය එතුමිය ඊටාම සර්ව සාධාරණව කටයුතු කරන්නේ මේ චෝදනාවට එතුමියට පිළිතුරු දෙන්න ඕන. නේද? ඒකට පිළිතුරු නැති නිසා වෙන්න ඕන එතුමිය මේ විදිහට හැංගෙන්නේ. අවසානයේ කාමරය තුල හැංගෙන තත්ත්වයටපත් වුණා. ඉතින් එවැනි ඒ තත්ත්වයක් ඇතුලේ තමයි මේ අලුතෙන් මේ කියන කාරණා එළියට එන්නේ. අර buddy.net කියලා වෙබ්සයිට් එකක සමදියක කාරණා එළියට එන්නේ. ඒකත් එක්ක තමයි සමාජයේ අවධානය වැඩිපුර යොමු වෙන පටන් ගත්තේ මේ කාරණේ සම්බන්ධයෙන්. එතකොට දැන් ওই වගේ ප්‍රතිසංස්කරණය කරනකොට සාමාන්‍යයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා ඒක වෙන අන්‍ය ආගම්වල කට්ටිය මේක පළපුරුදු මහාචාර්ය ආචාර්යවරු එකතු කරගෙන තමයි මේ වගේ වැඩක් කරන්න ඕනේ. ඉතින් ඔබතුමාලට එහෙම දැනුවත් වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද ඉදිරියේදී මහානායක ස්වාමීන් වහන්සේලා අපේ කාදිබිලතුමා ඒ වගේම මේ ගැන විෂය ගැන දැනීමක් තියෙන අයත් එක්ක? ඔව් ඇත්තටම දැන් මේ අධ්‍යාපන සංස්කරණ එතුමිය ඉදිරිපත් කරද්දී එතුමිය අපි අර දන්නවා ওই PowerPoint presentation එකක් ඊට 32ක විතර යෝජනාවලියක් ගෙනල්ලා මේක තමයි පළමු කොට මේ අධ්‍යාපන සංස්කරණයක් කියලා එතුමිය ඉදිරිපත් කරන්නේ. එතකොට ඒකෙදින් යාම ඉදිරිපත් කරලා යාම අනුමත කරගෙන තමයි මේ ක්‍රියාත්මක කරවන්නේ. දැන් ඇත්තටම අධ්‍යාපන සංස්කරණයක් කියලා කියන්නේ එහෙම සරලව කළ හැකි කාරණයක් නෙමෙයි. රටක අනාගතය තීරණය කරන එකක් නෙමෙයි. රටක අනාගතයේ දිශානතිය වෙනස් කරන කාරණයක්. ඒතකොට එවැනි කාරණයක් මේ කරන්න යද්දී ඇත්තටම මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නියැලෙන්න. ඒ වගේම අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක්. එතකොට මේ අධ්‍යාපනය පිළිබඳ මේ වියතුන්
අධ්‍යාපන පිළිබඳ උනන්දුවක් දක්වනයි. දෙමව්පියෝ දරුවෝ මේ සියලු දෙනාගේ අදහස් විමසලා මේ සියලු දෙනාගේ අවශ්‍යතාවය පරිදි සහ ඒගොල්ලන්ගේ මේ සංවාද සම්මුති වලට ඇවිල්ලා තමයි අධ්‍යාපන සංස්කරණය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට එහෙම නොමැති කුදෙක් හරිනි අමරසූරියගේ අධ්‍යාපන සංස්කරණයක් තමයි මේ ක්‍රියාත්මක කරලා තියෙන්නේ කරන්න යන්නේ. මේ ගැටලු හදාගෙන තියෙන්නේ අධ්‍යාපන සංස්කරණේ. ඉතින් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එවැනි සංවාදයක් මේ ඒගොල්ලෝ ගොඩ නැගුවෙත් නැහැ. එවැනි සංවාදයක් ගොඩ නගන්න කිසිසේත්ම ඉඩකඩක් ඒගොල්ලෝ හදන්නේ නැහැ. උතන තමයි මේ ප්‍රශ්නගත. ඒතකොට ඔබතුමාලගේ ගුරු සංගමයේ විදියට ජාතික නිදහස් පෙරමුණ විදියට මොන වගේ ප්‍රතිසංස්කරණද අධ්‍යාපනයේ වෙන්න ඕනේ? ඒ වෙනස්කම් වෙන්න ඕනේ තැන් තියනවාද? ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඔව් ඇත්තටම ගත්තාම දැන් මේ ක්‍රමයේ ඇතුළේ මේ විවේචනයට ලක්වෙන එක ප්‍රධාන කාරණයක් තමයි මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ දරුවන්ට ලොකු පීඩාවකට පත් වෙලා තියෙනවා සහ දරුවෝ ඒකෙන් හරියට මිනුම් කරන්න බෑ කියන කාරණේ. දක්ෂව තෝරන්න බෑ කියන කාරණේ. ඔව් අපි පිළිගන්නවා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ ඇතුළේ යම් ගැටලු ප්‍රමාණයක් තියෙනවා. හැබැයි ඒක ඇතුළේ ඒ වගේම ඉතාම සාධනීය ප්‍රතිඵලදායක කාරණා ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ අපේ රටේ පාසල් අධ්‍යාපනය ඇතුළේ ප්‍රධාන විභාග තුනක් පැවැත්වෙනවා. එකක් තමයි ශිෂ්‍යත්ව විභාගය. අනික තමයි සාමාන්‍ය පෙළ විභාගය. අනිත් එක උසස් පෙළ විභාගය. දැන් මේ විභාග තුන ඇතුළේම තියෙන එක ප්‍රධාන සාධනීය ලක්ෂණයක් තමයි දැන් මේකෙදි විභාග අපේක්ෂකයා සහ මේ උත්තරපත්‍ර පරීක්ෂකයා එකිනෙකා අඳුරන්නේ නැහැ. එකිනෙකා අඳුරන්නේ නැහැ. එතකොට සාමාන්‍ය අපි දන්නවා විභාගයෙන් පස්සේ අඩු ගානේ පළාත තුනවත් උත්තරපත්‍ර පරීක්ෂණ කෙරෙන්නේ නැහැ. වෙනත් පළාතක ගුරුවරු තමයි ඒ උත්තරපත්‍ර පරීක්ෂණ කෙරෙන්නේ. එතකොට මේ අතර සමදියක් නැහැ. ඒතකොට ඒකින්ද අපි දන්නවා මේ විභාග අපේක්ෂකයා ලියන උත්තර වලට ඉතාම සාධනීය ලකුණු ප්‍රමාණයක් පරීක්ෂකවරයාගෙන් ලැබෙන එක කිසි ලෙසකවත් පුද්ගල බද්ධ වෙන්නේ නැහැ. හිතවත්කමට, දෙමව්පියන්ගේ හැකියාවන්ට නේද? ආර්ථික හැකියාවට මේවට යටත් වෙන්නේ නැහැ. ඒක නිසාම මේ රටේ මේ තියෙන නිදහස් අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ ඊටාම ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවෙකුට උනත් මේ විභාග ක්‍රමයට ඔහු සූදානම් නම් මේ විභාග ක්‍රමයට සූදානම් වෙන දරුවෙකුට ඒ විභාගයෙන් ජය අරගෙන සමහරවිට අපි ශිෂ්‍යත්ව විභාගය ගත්තොත් රටේ තියෙන ඉහළම පහසුකම් සහිත ඉහළම මට්ටමේ පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව හිමි වෙලා තියෙනවා. ඒතකොට සාමාන්‍ය පෙළ විභාගය ගත්තාම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඔහුට උසස් පෙළ ඕනම විෂය කාණ්ඩයක් හදාරන්න අවශ්‍ය සුසුකම් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. උසස් පෙළ විභාගයෙන් පස්සේ ඔවුන්ගේ දක්ෂතා මත උන්ට වඩා ප්‍රියමනාප ඔවුන් කැමති විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒතකොට ඒකින්ද මේකේ මේ විභාග ක්‍රමයේ එහෙම සාධනීය ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතකොට ඒකින්ද විභාග ක්‍රමයේ එක සැරේ ප්‍රතික්ෂේප කිරීමම ලොකු ගැටලුවක්. ඒකේ තරංකාරීව ඉතින් එක පැත්තෙන් ගන්න ඕනේ මෙහෙම දැන් තරංගකාරී වීම ඇතුලේ දරුවන්ගේ දක්ෂතාව ඔප්පු නැහැ. උදාහරණයක් ගත්තොත් අපි හිතන්නකෝ දියමන්තිය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම ඛනිජ වර්ගයක් නේ. හැබැයි දියමන්ති නිර්මාණය වෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ දැඩි පීඩන සහ කම්පනයන්ට ලක් වීම. ඒතකොට මේ පීඩනය කියන එක සමහරවිට ලක්ෂ්‍ය බිහි කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ පීඩනය ඉවත් කිරීම වෙනුවෙන් විභාග ඉවත් කිරීම කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියන කාරණේ ප්‍රශ්නයක් තියෙනවා.